අද කැම්පස් එකේ නිමාඩු දවසක්. ඉතින් අපි තීරණය කරා අලුතෙන් කෑමක් හදන්න කියලා. ඔන්න ඉතින් අපි ප්ලේස් එකට ඇවිල්ලා එකටම කරේ දර ටික එකතු කරගන්න එක. ඉතින් හරිම ලස්සන ප්ලේස් එකක් නේද මෙතන? අපිට කෑම කන්න අවශ්‍ය නෙළුම් කොළ ටිකකුත් අපි ඔන්න හොයාගත්තා. ඉතින් අද අපි බලමු මොනවාද අපේ කට්ටිය හැදුවේ කියලා. ඔන්න දැන් ඕපන් කරන ගමන් ඉන්නේ. චිකන්, එතකොට පොටෑටෝ, එතකොට ටොමෑටෝ, ඒ ටික ගානට බේක් වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මේ ඔක්කොම චූටි කෑලි වලට කඩාගෙන හොඳට මික්ස් කරා. ඉතින් ඊළඟට අපි පාන් ටිකත් ගානට කපා ගත්තා. අපි හදාගත්ත මික්ස්චර් එක මැදට දාන්න පුළුවන් විදියට. ඉතින් යාළුවොත් එක්ක එකතු වෙලා මේ වගේ කෑම හදලා තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි ඔන්න පේස්ට් එක හදාගත්තා. දැන් අපි ඒක අපේ පාන් එකට ඇප්ලයි කරලා බලමු කොහොමද තියෙන්නේ කියලා. ඉතින් රස වැඩිකමටම සම්පූර්ණයෙන්ම බෙදන්නත් කලින්ම මම ඔන්න මගේ පාන් කෑල්ලේ කොටසක් කෑවා. ඉතින් ඇත්තටම හරිම රසයි. ඔයාලා try කරලා බලන්න. අපි දැන් සෝස් ටිකකුත් ඇඩ් කරගෙන බලමු සෝස් එක කොහොමද රස කියලා.